welcome back to my YouTube channel. අද අපි චුටි ගමනක් යනවා. ඔයත් එන්න මාත් එක්ක මම කොහෙද යන්නේ කියලා බලන්න. මේක තමයි මගේ outfit එක. යන්න හොඳටම පරක් වෙලා නිසා මම ඉක්මනට ready වුණා. Hi ළමයි කොහොමද ඔයාලට? මම මේ trip එකක් යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් පාන්දරින්ම බස් එක ආවා. අපි පිටත් වෙද්දී 5 විතර වුණා. ඒ නිසා මම හිතුවා චුටි නින්දක් දාගෙන යනවා කියලා. මම දුර ගමනක් යනවා නම් එහෙම නිදාගෙන යන්න කැමතියි. එහෙම නින්ද ගිහිල්ලා ඇහැරෙද්දී මට හිතෙනවා මට යන්න ඕනේ ගමන මම ටිකක් ඉක්මනින් ඇවිත් කියලා. අපි හයිවේ දාලා තමයි ගියේ. මුලින්ම කොට්ටාවින් දාලා කඩවතින් එක්සිට් වුණා. ඊට පස්සේ මීරිගමින් දාලා කුරුණෑගලින් තමයි එක්සිට් උනේ. ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් ගන්න නතර කළේ. ඔයාට මේ ප්ලේස් එක දැක්කම ඔයා දන්නවා ඇති කොහෙද කියලා. ඔව් අපි නතර කළේ කොස්කලින්. ඉතින් මං ගමනක් යනවනම් හරි මාසයි මේ හරියෙන් යද්දී වටපිට බලාගෙන යන්න හිත හරියට නිවන තැනක්. වටේටම ගස් කොළන් පිරේලා තියෙන ලස්සන තැනක්. අද දවසම මම ඉන්නෙත් ඒ වගේ ගස් කොළ වලින් පිරිච්ච ලස්සන තැනක තමයි. ඔයාට බලා ගන්න පුළුවන් වීඩියෝ එකේ ඉස්සරහට. අපි හැමෝම උදේට කෑවේ පාන්. ඉතින් ආසම තැනක ඉඳන් නිදහසේ බ්‍රෙක්ෆාස්ට් එක ගත්තා. ඊට පස්සේ අපි හෙමිට යන්න පිටත් වුණා. ටිකක් දුර යන්න තියෙන නිසා. ඉතින් අපි යන ගමන් චුටි දේවල් ගොඩාක් කන ගමන් තමයි ගියේ. චිප්ස්, ටිපි ටිප්ස්, මුරුක්කු, බයිට්ස් ඕවා මේවා සේරම ජාති. ඉතින් එහෙම හෙමිට අපි යන්න ඕන තැනටත් මේ විදියට ආවා. ඔයාට දැන් තේරෙනවා ඇති මං ආවේ කොහාටද කියලා. ඒත් ඔයා හිතන තැනට නෙවෙයි මං ආවේ. ඔයා හිතුව නේද මම සීගිරිය යනවා කියලා. සීගිරියට යන පාරෙම තමයි මම දැන් යන්නේ. ඒත් ඒ සීගිරියට නෙවෙයි පිදුරංගල. ඉතින් එහෙනම් ඔයා එන්න මාත් එක්ක යන්න පිදුරංගල කන්ද මුදුනටම. මං ඔයාව එක්කගෙන යන්නම්. ඉතින් මේ පාරෙන් මෙහෙම යද්දී සීගිරි ගල පේනවා ගොඩාක් ලස්සනට. ඒ වගේම අලියෙකුත් හිටියා. මට ඒක නම් වීඩියෝ කරගන්න බැරි වුණා. මං හිතන්නේ යා කැලේ ඉන්න කෙනෙක් නෙවෙයි. කන බොන දීලා හදාගන්න කෙනෙක්. අපි මෙහෙම එද්දී එන්න ඕනේ පිදුරංගල පන්සල පහු කරගෙන තමයි. ඉතින් මං ඇඳගෙන ආවේ ෂෝට් එකක් නිසා මට පහලින් කිව්වා එතන තියෙන ෂෝල් එකක් ඉන වටේ ගෙට ගහගෙන යන්න උඩට ගිහිල්ලා පන්සල ඉවර වුණාම ඒක ගලවලා තියලා පහු යන්න පුළුවන් කියලා. ඉතින් ඔෆ් ෂෝල්ඩර් ඇඳුම් ෂෝට්ස් වගේ අරගෙන ආවොත් ඒ විදියට අපි කවර් කරගෙන එන්න ඕනි. ඉතින් මේ විදියට අපි හෙමිට කන්ද උඩට නගින්න පටන් ගත්තා. ඒත් චුට්ටක් දුර යද්දී මට හොඳටම කකුල් රිදෙන්න ගත්තා. ගොඩක් දවසකින් මෙහෙම ඇවිදලා නැති නිසා වෙන්නේ නැති. ඉතින් මං හිතුවා චුට්ටක් දුර තව ගිහිල්ලා ෆොටෝස් ටිකක් අරගෙන හෙමිට ආපහු පහළට බහිනවා කියලා. ඒත් ඒ විදිහට චුට්ට උඩට යද්දී පහළ view එක දකිද්දී ආයේ පහළට බහින්න හිතුන්නේ නැහැ. මට ඕනේ වුණා කන්ද මුදුනටම යන්න. ඉතින් ඒ අතරේ කන්ද නැගලා මහන්සියට නිදාගෙන ඉන්න බලු යාළුවෙකුත් මට හම්බ වුණා. ඉතින් එයාවත් පහු කරගෙන දැන් මං උඩට යන ගමන් තමයි ඉන්නේ. තව චුට්ටක් ඉස්සරහට ගියාම තියෙනවලු සැතපෙන බුදු පිළිමයක්. ඉතින් ඔයාට වීඩියෝ එකේ ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් පහළ view එක හරිම ලස්සනයි. මම අයිනටම ගිහිල්ලා බැලුවා. දැන් තමයි මට බය හිතෙන්නේ වීඩියෝ එක දකිද්දී. ඒ වෙලාවට ආසාවට මම අයිනටම වෙලා බලාගෙන හිටියා. වීඩියෝස් ගත්තා. ඒ වගේම ෆොටෝස් නොත් ගත්තා. ඉතින් මේ විදියට ඉස්සරහට යද්දී ගහලා තියෙනවා up and down කියලා. අපි ගියේ පහලින්. උඩින් යනකොට ටිකක් යන අමාරුයි. ලොකු ගලක් තියෙනවා. ඒ නිසා පහලින් යනකොට එහෙම නෑ ලේසියෙන් අපිට යන්න පුළුවන්. ඉතින් එහෙම ඇවිත් මම දකින්න ආසම වුණ ඒ view එක දකින්න පුළුවන් වුණා මෙන්න මේ විදියට. කන්ද මුදුනට නැගලා අපි වාඩි වෙලා ටික වෙලාවක් view එක දිහා බලාගෙන හිටියා. ඔයත් බලනකො කොච්චර ලස්සනද කියලා.
තියෙන්නේ හෙමීට පහලට බහින්න තමයි. උඩට නගින එක තරම් අමාරු නෑ පහලට බහින එක අපිට ඉක්මනින් බහින්න පුළුවන්. චුටක් මුලින් බහිද්දී මගේ කකුල් වෙවුලන්න ගත්තා. ඊට පස්සේ මම ටිකක් වාඩි වෙලා ඉඳලා ආයෙමත් බහින්න පටන් ගත්තා. කොහොමත් කඳ බහැලා ඉවර වෙලත් මට ඒ වෙවුලන ගතිය චුටක් තිබ්බා. ඉතින් දැන් එන්න මාත් එක්ක හෙමින් සැරේ කඳ බහින්න. ගස්කල් අතරින් ඇවිදගෙන යද්දී පුදුමාකාර සැනසීමක් තමයි දැනෙන්නේ. ඔයාට මේ view එක දැක්කමත් ඒක ඒ විදිහටම දැනෙනවා ඇති. ඉතින් අපි කන්ද බහැලා ඉවර වෙලා හිතුවා ලන්ච් එක ගන්න ඕනි කියලා. මොකද ගොඩක් මහන්සි වෙලා නිසා හරිම බඩගිනි ටිබහයි. ඉතින් අපේ යාළුවෝ හැමෝටම වැව්මාළු එක්ක බත් කන්න ඕනේ වුණා. ඒ නිසා අපි එහෙම ගන්න පුළුවන් තැනකින් කලින් ඕඩර් කරලා තමයි කෑම ගත්තේ. ඊට පස්සේ අපි දැන් මේ කෙලින්ම යන්නේ අපේ කෑම එක ගන්න. මගින් නතර කරලා කන්නම් කියලා හිතාගෙන හිටියට අපි ආව අපේ හොටෙල් එකට. හොටෙල් එකට ඇවිල්ලා තමයි අපේ ලන්ච් එක ගත්තේ. ඉතින් අපි නතර වුණේ සීගිරිය රොයල් රිට්‍රීට් එකේ. අපිට ආව ගමන් දුන්නා රසම රස වෙල්කම් ඩ්‍රින්ක් එකක්. ඉතින් ඒකත් පීලා අපි අපේ ලන්ච් එක ගන්න ආවා. ඉතින් ඔයාට කෑම එක දැක්කම තේරෙනවා ඇති කොච්චර රස පාටද කියලා. වැව්මාළු, පරිප්පු, බටු මෝජු, තව කොළමැල්ලුමක් පොලොස් තමයි තිබුණේ. ඉතින් අපි අපේ ලන්ච් එකත් මේ විදිහට ගත්තා. ඉතින් මම ඔයාට කිව්වනේ අපි දවස් 2කට ආවේ කියලා. මේ බ්ලොග් එක මම මෙතනින් ඉවර කරනවා. මම ඊටු ටික ආයේ අලුත් vlog එකකින් ඔයාට අරගෙන එන්නම්. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි.